අද වෙනකොට ඔයගොල්ලෝ කීප දෙනෙක් ඔයගොල්ලන් කතාවල් මට එවලා තියෙනවා. ඉතින් හොඳයි. right so අපි one on one discussions ගන්න අතරතුර මම හිතුවා පොදුවේ ඔයගොල්ලන්ගේ කතාවල් වල මම දැකපු යම් අඩුපාඩු සහ හදා ගන්න ඕනේ කියලා හිතපු තැන් කිහිපයක් ඔයගොල්ලොත් එක්ක share කරනවා කියලා. එතකොට අපි මේ මුලින්මම බලන්න ඕනේ මේ කතාවක් කරද්දී දැන් ඕගොල්ලෝ ඔක්කොම මට එව්වේ අපි එකට කියනවා prepare speech. වේල පහින් ඕගොල්ලෝ ලෑස්ති වෙලා ඕගොල්ලෝ content එකක් ලියාගෙන දෙපාරක් තුන් පාරක් කතා කරලා බලලා ලෑස්ති වෙලා තමයි මට රෙකෝඩ් එක එව්වේ. so ඒකත් එක්ක බලද්දී ඒතර මම කියන්නේ prepare speech එක. හොඳ කතිකයෙක් හොඳ ස්පීකර් කෙනෙක් නම් අපි බලනවා හැමදේම හොඳ කතිකයෙක් කියන්නේ හැම වෙලේම හොඳ confidence තියෙන කෙනෙක්. මොකද confidence කියන්නේ ඔයාට sure. ඔයාට විශ්වාසයක් තියෙනවා. confidence on you and confidence on what you are telling. ඔයාගෙන තියෙන විශ්වාසය අපි කියන ආත්ම විශ්වාසය සහ ඒකත් එක්ක ඔයාලඟ තියෙන ඔයා කියන දේ ගැන confidence එකක්. දැන් මේ මගේ වීඩියෝ ක්ලිප් එක බැලුවාට පස්සේ ඕගොල්ලෝ හැමෝටම පුළුවන් එකපාරක් මේ කියන දේවල් එක්ක ඔයාගේ වීඩියෝ එක අහන්න. මේ කියන points ටික මම දැන් මේ කියන points ටික ලියාගෙන ඔයාගේ කතාවේ එක තිබ්බද කියලා right. so confidence එක කොටස් දෙකක් තියෙනවා. අපි ඒ ගැන වෙනම සෙෂන් එකක් ගමු කොහොමද self confidence එක හදාගන්න කියලා right. self confidence හදාගන්න විවිධ ටෙක්නික්ස් තියෙනවා. අපි companies වල කතා කරනවා, personal development වල කතා කරනවා right. ඒතකොට confidence එක වඩා හදාගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඒක හදාගන්න අතරතුර දැන් මේ කතාවේ confidence එක හදාගන්න මේ කියන content එක ගැන පුතේ ඔයගොල්ලෝ හොඳටම දන්නවා. ඔයගොල්ලෝ හැමෝම මාත් එක්ක කතා කරපු topics ගැන තමයි මේ කරේ. ඊට අමතරව ඕගොල්ලන්ට දැන් එක්සෑම් මේ ශාසන ආරක්ෂක තරගයේදී වගේ නෙමෙයි ඕගොල්ලන්ගේ පොත බලලා පොතේ තියෙන දේ අරගෙන තමයි ඔයා කතා කරන්නේ. එතකොට ඔයාට confidence තියෙනවා ඔයා කතා කරන දේ ගැන right. එතකොට හැම වෙලේම practice makes you confident first එක. The way you practice and the level of practice. ඔයා practice වෙන විදිහයි ඔයාගේ practice වෙන ප්‍රමාණය. මොකද ප්‍රැක්ටිස් වෙන විදිය කියලා කියන්නේ මම හැම වෙලේම කියලා තියෙනවා ඔයගලන්ට කතාවක් කරද්දී නිකන් කරන්න එපා. at least phone එකක් ඉස්සරහා ඔයාගේ කැමරා එක ඉස්සරහා එහෙම නැත්නම් ගෙදර තියෙන කණ්ණාඩිය ඉස්සරහා කතා කරන්න. මොකද සමහරක් වෙලාවට එක එක අයට යම් අපහසුතාව තියෙනවා. දැන් ඒක අපි පොඩි ළමයින් විතරක් නෙමෙයි ලොකු අයගෙන් දකින්න දෙයක්. දැන් මේ අයිබෝල් එක බලාගෙන කතා කරන්න බැරි ගොඩක් අය ඉන්නවා. ඒකට හේතුව ඇවිල්ලා ඒතර පුරුදු වෙලා නැහැ. so ඒක නිසා make sure ඔයා කරන කතාව මුලින්ම ඔයාගේ කන්නඩිය ඉස්සරහා ගිහලා කතා කරන්න. mirror practice එක very important. මොකද දැන් අපි මේ යන්නේ හොඳ කතිකයක් හදන්නනේ. communication නෙමෙයි හොඳ සංවේදනය කරන්න පුළුවන් ඕන විදිහට මේ කියන්නේ හොඳ ස්පීකර් කෙනෙක්. මොකද වාගේ ඉස්සරහා කට්ටියක් ඉන්නවා. ඔයාට audience එකක් ඉන්නවා. මේ audience එකේ ඇස් ගානක් ඔයාගේ දිහා බලාගෙන ඉන්නවා. ඕගොල්ලෝ ශාස්ත්‍ර ආරක්ෂක තරගයට යද්දී ඉන්නේ තරගකරුවෝ ටිකක් විතරයි වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මේ ටොපික් එක ගැන හිත ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ සමිතියක් ඉස්සරහට ගිහලා කතා කරද්දී සභාවක් ඉස්සරහට ඊට පස්සේ ඉස්කෝලේදී ඔයාගේ දිහා ඇස් ගානක් බලන්න. ලොකු නම් ඇස් 1000ක් බලාගෙන ඉතන කතා කරන්න පුළුවන් confidence හදාගන්න. ඒක නිසා මුලින් ඉඳන් මේක ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරේ නැත්නම් පොඩි අපහසුතාවයක් තියෙනවා. right. එතකොට ඕගොල්ලන්ට පළවෙනි ප්‍රැක්ටිස් එකේම තේරෙයි ඔයාගේ mirror practice එකක් කරලා ඕනනම් මට දාන්න වීඩියෝ එකක් මම හිතනවා මම ඒක කරලා තියෙන ඕන තරම් ළමයිත් එක්ක ඕගොල්ලෝ කරලා බලන්න ෆෝන් එක දිහා ඔයා තනියම කතා කරලා බලලා ඔයාට confidence ඉන්න පුළුවන්ද කියලා කිහිප දෙනෙක්ට බැරි වෙනවා. බැරි වෙනවා කියන්නේ කරන්න බෑ නෙමෙයි uncomfortable ඔයාගේ ඇස් දෙක දිහා බලනකොට ඔයා හිතන්න ඔයාට ඔයා දිහා බලාගෙන කතා කරන්න කොච්චර uncomfortableද ඊට වඩා වැඩි ප්‍රමාණයක් audience එකේ ඇස් දිහා බලාගෙන කතා කරන්න uncomfortable right. so ඒකට එහායින් එතකොට අර confidence එක ඇති වෙන්න ඔයා කතා කරන content එක ගැන හොඳට දැනගෙන තියෙනවා. දැන් මේක prepare speech එකක් වෙලත්. ඔයගොල්ලෝ කිහිප දෙනෙක්ගේ මම ඒක දැක්කේ නැහැ. එතකොට ඔයගොල්ලෝ එදාට ගිහිල්ලා එවෙලේ හම්බෙන topic එකක් ගැන ඔයගොල්ලෝ කතා කරන්නේ. එතකොට පුළුවන් තරම් මේ ටිකේ පොත අදාළ දේවල් කියන්න අඩු ගානේ මම අර කිව්වා වගේ විදියට ගියත් ඔයගොල්ලෝ සතියට කතා 6ක්වත් ලියලා තියෙනවා නම් content 6ක් ඔයා ළඟ තියෙනවා. 6ව දෙකක් අපිට කතා 12ක් ක්‍රෑෂ් වෙලා යන්නේ ඔයා. එතකොට මේ කතා 12න් නැති වෙන්න පුළුවන්. මේ 12 තියෙන content එක ඒ ඔය තිබ්බ punching පටන් ගන්න විදිය ඉවර කරන විදිය emphasize කරන අවධානය දිරා ගන්න දේවල් කතා කරන කවි ශ්ලෝක සංස්කෘතික වචන ඊට පස්සේ කියමන් එක එක උදාහරණ
ඕගොල්ලන්ට ෂෙයා කරගන්න පුළුවන් මේකේ මම කිව්වා ඕගොල්ලන්ට මේකට දාන්න කියලා ආත්මార్థකාමී වෙන්න එපා. ඔයා කරන කතාව ෂෙයා කරන්න. තව කෙනෙක්ට රයිට්. ඉතින් මම හරියට ආසයි චූටි දුවෙක් කතා කරා සියතරගේ වචන ගැන. ඒක තව පුතෙක් කතා කරලා මට කතාව ෂෙයා කරලා දෙනවා. අන්න ඒකයි මම කියන්නේ. ඔයා ඔයාගේ යාළුවගෙන් පොයින්ට්ස් ටික ගන්න. පොතේ ගන්නවා වගේම රයිට්. ඒ වගේ පොඩි එක්ස්ට්‍රා ඇටෙම්ප්ට් එකක් දෙන්න ඕනේ. මොකද සති දෙකයි තියෙන්නේ. ගිහිලා සහභාගී වෙන එක හොඳයි. හදිස්සියාරේ ඔයා ගිහිලා දිනලා આવොත් it's a double credit නේද? ඒක නිසා පොඩ්ඩක් අපි ඒ ගැන හිතමු. එතකොට අනිත් එක තමයි කන්සයිස් වෙන්න ඕනේ. කන්සයිස් කියන්නේ ඔයාගේ කතාව විනාඩි 5යි පුතේ. ඒකෙන් විනාඩියක්ම අපි අයින් කරමු පටන් ගන්න එක ඉවර වෙනකොට. ඒක විනාඩි 3කට වගේ කන්ටෙන්ට් එකක් ඔයා එළියට දාන්න ඕනේ. right? ඒක නිසා පුළුවන් තරම් ගොඩාක් දේවල් ගන්න එපා. කියන්න යන දේ සරලව ගන්න. මම මෙන්න මේ ටික කියලා එන්න ඕනේ. එහෙම නැත්නම් සමහරකට කියාගෙන යනවා ඕගොල්ලෝ. බෙල් එක ගහනවා හතරේදී ඔයා ස්ට්‍රෙස් අවුට් වෙනවා. එතකොට ඔයාට කන්ට්‍රෝල් නැති වෙනවා කතාව. ඒක නිසා ඔයා කියන්න යන්නේ මෙන්න මේක කියන එක තියන්න. අනිත් එක තමයි ඔයගොල්ලෝ මේ මොන හරි දෙයක් ගැන කතා කරන්න යද්දී නොදන්න කාරණා හරියටම මතක නැති කාරණා කියන්න යන්න එපා. හරිය සරලව ඔයාගේ වචන ටික ගලාගෙන යන්න දෙන්න. දන්න කාරණාවකින් පටන් ගන්න. right මම හිතන්නේ අපි ගිය සතියේ ඉරිදා ඒ ගැන හොඳ එක්සැම්පල් කතා කරා. right ඔයා දන්න දෙයක්. ඔයාට දැන් අපි හිතමු අපි කතා කරා එක තැනකදී කිව්වා මේ උත්සාහවන්තය ජයගනී කියලා. සමහරක් අයට ඕගොල්ලන්ට අර සිටුවරයා මී පැටියෙක්ගෙන් මහන්සියෙන් හම්බ කරපු සිටුවරයා ගැන මී පැටියෙක් නිසා දිනු වෙලා සිටුවරයෙක් වෙච්ච දුප්පත් කෙනා ගැන ඔයාට මතක නැති වෙන්න පුළුවන් නමක. ඒක කොහෙද තිබ්බ මොන කතාවද මම. හැබැයි ඔයාට ඔයාව මතකයි. ඔයාගේ එක්සැම්පල් එකක් කියන්න. සභාවක් ඉස්සරහා මුලින්ම කතා කරනකොට ඔයාට තිබ්බ බය. දැන් මම ඒක නැවත ප්‍රගුණ කළා. මම මගේ උත්සාහය නිසා මම අද ඇවිල්ලා ඉන්න තැන. ඒ වගේ හරි සරල දෙයක් ගන්න. මොකද ඔයා දන්න මාතෘකාවක් ආවොත් ඔයා ඔය එකතු කරන කන්ටෙන්ට් වලින් ලියන්න පුළුවන්. කියන්න පුළුවන්. ශාසන ආරක්ෂක තරඟයකදී. හැබැයි ඔයා නොදන්න මාතෘකාවක් ආවොත් ඔයා පුළුවන් තරම් සරල දේවල්, ඔයාගේ ජීවිතයේ දේවල්, ඔයාගේ අම්මා තාත්තගේ දේවල්, ගෙදර වෙච්ච දේවල්, ඔයාගේ යාළුවෙක්ට වෙච්ච දේවල්, සාමාන්‍ය දෙයක් හොඳ කතන ශෛලියකින් ඉදිරිපත් කරා ඒකට යම් ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ඒක නිසා නොදන්න දේවල් සමහර කරලා අපිට දල්දා වහන්සේ ගැන කියලා. දල්දා වහන්සේ ගැන ආවේ කවද්ද? මෙහි ගෙනාවේ කවුද? ඒ කාලේ හිටපු රජවරයා කවුද? ඒක කියන්න ගිහිල්ලා අමතක වෙනවට වැඩියි. ඊට වැඩිය සරල දේවල්. දැන් වර්තමාන කාලේ අපි ඒකට අදා කරන පොදු සත්කාර, ඒකට අදාළ සංස්කෘතික විදි, ඒකේ තියෙන වටිනකම සහ ගැඹීරත්වය ගැන ඔයාලට කතා කරන්න පුළුවන්. ඒක නිසා හැම වෙලේම ඔයා කියන්න යන දේ සංක්ෂිප්තව සරලව ඔයා දන්න දෙයක් කතා කරන්න. මම කියන්නේ වෙන කතා ප්‍රිපෙයාර් ස්පීච් නෙමෙයි. ඔයා ගිහිල්ලා අලුත් මාතෘකාවක් හම්බුනාම ලෑස්ති වෙන්න කොහොමද කියලා. ඒක සමහරක් වෙලාවට ඔය එන මාතෘකාව ගැන මොකොත් දන්නේ නැති වෙන්නත් පුළුවන් ඔයා. මොනවා හරි කතල කතා කරන්න හැකියාවක් තියෙනවා ඕගලන්ට ඒ විනාඩි 3 ඇතුළත. විනාඩි 3යි. right? මහා ලොකු කාලයක් නැහැ. එහෙම කරන්න. ඊට පස්සේ තව කීප දිනක මම දැකපු දෙයක් තිබ්බා. ඔයගොල්ලෝ කතා කරනකොට හුස්ම කන්ට්‍රෝල් කරන්නේ නැහැ පුතේ. එතකොට එහෙම වුණාම අපේ ඔඩියන්ස් එකට හිතනවා ඔඩියන්ස් එක අර සනීපව අහගෙන ඉන්නේ නැහැ ඔයාගේ කතාව. ඔඩියන්ස් එක ටිකක් අපහසුයෙන් ඒක අහගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා ඔයාගේ වචන අතර ඔයා කියන කාරණා අතර හොඳ අවබෝධයකින් අපි කියනවා ලයිව්ලි කතා කරන්න. මේ මොහොතේ ඔයා හිතලා කතා කරනවා වගේ ඒකේ පොඩි හුස්ම ගන්න නැති ගතියක් තිබුණොත් එතෙන්දී අපිට හිතෙනවා ඒක ඒ විලාශයක් කියලා. ඒ සමානකට අපි කතනය කිව්ව ගමන් එකපාරට හිතන අතපය දික් කරන්න ඕනේ, කෑ ගහන්න ඕනේ, සද්ද එන්න ඕනේ, වෝකල් වැරයිටිස් ඕනේ, ශබ්ද එළියට එන්න ඕනේ. හැබැයි ඒක ඔයා කියන කාරණාවත් එක්ක නේද? ඉතින් ඒක නිසා හැම වෙලෙම ඔයා කියන කාරණා අතරතුර ඔයා හුස්ම ගන්න හදිස්සි වෙන්න එපා. right? එක දිගටම ගලා යන්න දෙන්න එපා. එහෙම වුණාම තමයි ඔයාට පුළුවන් අර වෝකල් වැරයිටිස් හදාගන්න. හුස්ම ඉහළට ගන්නවා, පල්ලෙහාට ගන්නවා. පංච් කරන දෙයක් කියනකොට ඔයා ඒකට හොඳටම දැඩි අවධානය කරනවා. ඒකත් පොඩ්ඩක් කන්සිඩර් කරන්න ඕනේ. කතා කරනකොට හොඳට හුස්ම ගන්න. right? ඔයගොල්ලෝ නිකන් ඉන්නකොට බ්‍රීතිං එක්සර්සයිස් කරත් කමක් නෑ. එහෙම ගොඩාක් අපහසුතාවයක් තියෙනවා කියලා කතා කරනකොට එක දිගට හුස්ම ගන්න. එහෙම නම් ඔයාට තේරෙනවා වීඩියෝස් බලන්න කරලා ඔයාට එතකොට ඉන්න පසුව එහෙම කිය ඔයාට හරි අපහසුයක් වෙනවා. මොකද ඔයා හුස්ම ගන්න මහන්සි වෙන්නේ නැති නිසා ඔයාව හිත කරනවා අනවශ්‍ය තැන්වලදී. ඒක නිසා ඔයා වාක්‍යයක් කියලා හුස්මක් ගන්න. හදිස්සියක් නෑ මේ කතාව. මේ විනාඩි 3 ඔයාගේ right? ඊට අමතරව තව කීප මම දැකපු දෙයක් ස්ටේජ් එක පාවිච්චි කරන එක අපි ගිය සතියේත් කතා කරා. මෙතන අලුතෙන්ම කතා එපු නැති දුවෙකුත් ඉන්නවා අවසාන ශ්‍රේණි ළමයා එහෙම මට එව්වේ නෑ ගයේෂා.
එවන්න ඕනේ කතා right නැත්නම් ඉතින් අපි සම්බන්ධ වෙන්න බෑ ප්‍රැක්ටිස් කරන්න ඕගොල්ලෝ එකක් එවලා ඉන්න ඕනේ right එතකොට මේ ස්ටේජ් එක හොඳට පාවිච්චි කරන්න ඕනේ එතකොට මේ ස්ටේජ් එක පාවිච්චි කරනවා කියලා එහෙම යන්න එපා මුලින්ම බලන්න ඔයාට ලැබෙන ස්ටේජ් එක කොතනද කියලා. මේ සාමාන්‍ය කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. ශාසන ආරක්ෂක තරඟෙදී ලැබෙන තැන. ඔයාගේ ජජ් බෝඩ් එකේ ඉන්නේ කොහෙද? ළමයි ඉන්නේ කොහෙද? ඔයා ගිහින් ඔයා හැමෝම හිට ගන්න තැන හිට ගන්න එපා. ඔයාට ඒ දෙගොල්ලන්ම මේක තැන වාඩි වෙන්න පුළුවන් හිට ගන්න පුළුවන් නම් එතන හිටගෙන කතා කරන්න. ආයාසයෙන් එහෙම යන්න එපා හිතාමතා. right flow එක පාවිච්චි කරනවා කියලා. මොකද අපි සමහරක් වෙලාවට දැන් ඕගොල්ලෝ ඔක්කොම දෙන්නෙක් කරන්න ඊටු සියල්ලම පළවෙනි පාට කතික තරඟ වලට යන නම. ඉතින් ඒක නිසා මේ ඔක්කොම කරන්න ගියොත් ඔයගලන්ට අපහසුතාවයටපත් වෙයි. ඉතින් මේකෙදි තරඟ වලට මම දන්න විදිහට 5 දෙනෙක් තෝරනවා. right 1 2 3 තමයි ලැබෙන්නේ සහ ඊට අමතරව තෝරනවා මම හරියට දන්නේ නැහැ. අපි හිතමු 1 2 3 කියලා. ඉතින් ඒක නිසා ඒක අපි ටාගට් කරගමු. ඉතින් ඔයගොල්ලෝ මේකෙන් පාස් වෙන දිස්ත්‍රික්ක ලෙවල් එකට යන්න පුළුවන්. ඊට පස්සේ සමස්ත ලංකා නේද? එතනින් හටවා රටේම දක්ෂයෙක් වුණොත් ඔයාගේ අම්මලට එහෙම දවදිව චාරිකාවක් යන්න පුළුවන්. ওই වගේ බෙනිෆිට්ස් ගොඩක් කතා කරා. ප්‍රින්සිපල් සයිඩ් ඒක දෙමාපිය මීටින් එකේත් අපි කතා කරා. ඉතින් ඔන්න ওই වගේ බේසික් ටිකක් මට ඕගොල්ලෝ ඔක්කොටම පොදුවේ කියන්න හිතුණා. ඒක නිසා මේ කන්ටෙන්ට් කිහිපයක් ඔයගොල්ලෝ කියන කාරණා ගැන මේ සරල මාතෘකාව. උතනින් එහාට ලොකු මාතෘකාවක් කියන හිතන්න එපා. ඔයගොල්ලන්ගේ පොතේ තියෙන මාතෘකාව ටික දැන් අපි දෙන්නෙක්ට විතරක් අපි මාතෘකාව ඔක්කොම ඉවර කරා. අනිත් අයත් ලැබෙන ඉරිදා අච්චපතත් එක්ක අපි මාතෘකාව හදමු. ඒකත් එක්ක පුළුවන් තරම් කතා බලන්න. තව ඔයාට ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න පුළුවන් ළමයි කරන කතා නේද? කතික තරඟ බලන්න පුළුවන්. ටයිම් තියෙනවා නම් ක්ලාසස් තියෙනවා, එක්සෑම් තියෙනවා. ඒවත් බලන්න. ඒ අතරතුරයි. ඉතින් ප්‍රධානම දේ අනිත් අයගේ කතා බලලා කතා හැකියාවන් හදාගන්න ලොකු කාලයක් නැහැ. සති 2යි අපිට තියෙන්නේ. පුළුවන් තරම් ඔයාගේ පොත කියවලා පොතට අදාළව ඒ කියලා හිතන ටොපික්ස් අපි හදාගත්තු ඒ කියලා ටොපික්ස් වලට පොඩි පිටු 40 පොතක් අරගෙන හරි කොළ ටිකක් අරගෙන ලියන්න. right? දරදාව ගැන આવොත් මෙහෙම කියනවා. ප්‍රජාපති ගෞතමිය આવොත් මම මේ ටික තියෙනවා. පස්පව් ගැන આવොත් මෙහෙම කියනවා කියලා පොඩි ප්‍රැක්ටිස් එකක් විතරයි හදාගන්න. right? okay so extra attempt එකක් දැම්මොත් මේක බැරි එකක් නෑ. මොකද ඉස්කෝලේ එක කතික තරඟයක් දෙනනවා වගේ නෙමෙයි. එච්චර ලොකු කම්පිටිෂන් එකක් ලොකු තරඟකාරීත්වයක් නැහැ. ඒක නිසා try කරන්න පුතේ මේ chance එක වර දෙන්න පුළුවන්. ටිකක් මහන්සි වෙන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ. right?